අපි ගොඩක් දැන් මේ පහසුකම් ආදී ගැන සාකච්ඡා කළා. මේ වැදගත්ම දේ තමයි මේ පූජෝපහාරය පවත්වන්නේ උතුම් දළදා හාමුදුරුව වෙනුවෙන්. ඒක මම හිතනවා මේ රටේ ලාංකීය බෞද්ධයන්ගේ පවණක් නෙමෙයි සමස්ත ලෝකවාසී බෞද්ධ කාගෙත් ඉමහත් ගෞරවයට පාත්‍ර වෙන සුවිශේෂ මංගල්‍යයක් සංස්කෘතික මංගල්‍යයක් හැටියට මේ ඇසළ පෙරහැර හඳුන්වන්න පුළුවන්. හැබැයි විශේෂයෙන් අර අපි මතක් කරන්න ඕනේ අපි වරින් වර දකින්න දේවල් විශේෂයෙන් මේ කාරණේ අපේ පොලිසියටත් ඒ වගේම මාධ්‍ය වේදී හිතවතුන්ටත් මේක මතක් කරන්න වෙන්නේ. අපේ අර මහත්මයා අපිට කිව්වා මේ අපේ හාමුදුරුවන්ට මේක මතක් කරන්න කියලා. මම හිතනවා හාමුදුරුවන්ට උනත් අපිට සහාය පතන් වෙන්නේ මාධ්‍ය වේදීන්ගෙන් සහ පොලිසියෙන් තමයි. මොකද මේ මුදල් විසිකිරීම පමණක් නෙමෙයි අපි දැක්ක දැන් කලින් කල අලුත් ප්‍රවණතා ඇති වෙගෙන එනවා. මොකද පෙරහැර වීදී මුලින්ම එනකොට දැන් විසිල් ගහන්නත් ඒ වගේම අප්පුඩි ගහන්නත් ගිය පාර මම දැක්කා එතෙන්ම අය පෙළඹිලා හිටියා. ඒක නම් අතිශයින් අශෝභනයි කිසිසේත්වත් දළදා පෙරහැරට ගැලපෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා ඒ වගේ කටයුතු වළක්වා ගන්න විශේෂයෙන්ම අර මුදල් විසිකිරීමත් එවැනිම දෙයක් තමයි. ඊටත් වඩා මම දැක්කේ අර කාර්යයේ ලොකු හානියක් ගිය පාර අපි ඇත්තටම මේ තැන්වල හිටියේ පොලිස් නිලධාරීන් ඒ අවස්ථාවේ ඒක වළක්වා ගන්න ඒ වගේම අපේ දළදා මාලිගාවෙන් සතර දේවාලයෙන් යොදවා තියෙන පෙරහැර සංවිධායක මණ්ඩලයත් කටයුතු කළා. නමුත් යම් යම් තැන්වල ඒක ඉස්මතු වුණා. ඉතින් මේ වගේ දේවල් වළක්වා ගන්න විශේෂයෙන් අවධානය යොමු කරන්න කියලා මතක් කරන්න ඕනේ. ඒ වගේම